හොඳයි අපි අද එහෙනම් බලමු distribution board එකක් EDB එකක් electricity distribution board එකක් ඇතුලේ තියෙන කොටස් ටික ඔයාලට මුලින්ම පේනවා ඇති ඔයාලගේ වම් අත පැත්තේ තියෙනවා C40 කියලා ගහලා isolator එක. ඇත්තට මේක isolator එකක් නෙමෙයි 2 pole MCB එකක් දාලා තියෙන්නේ. මම ඔයාලට කිව්වා isolator එක වෙනුවට MCB එකක් දානවා නම් හොඳයි. මොකද හේතුව මේ පැත්තේ තියෙන MCB වලින් ඕෆ් වුණේ නැත්තම් යම් කිසි අවස්ථාවකදී පල්ලෙහාට වැටුනේ නැත්තම් තව MCB එකක් මෙතන තියෙන නිසා ඒකෙන් පල්ලෙහාට වැටිලා විදුලි පරිපථයේ විසන්ධි කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා 2 pole MCB එකක්. එතකොට C40 කියන්නේ type C ඇම්පියර් 41ක් තමයි දාලා තියෙන්නේ. මෙතන සංකේතයත් ඔයාලට පේනවා MCB සංකේතය තමයි තියෙන්නේ මෙතන. ඊට පස්සේ තියෙනවා අපේ RCCB එක. RCCB එක බලමු අපි මිලි ඇම්පියර් 40. ඒ වගේම මිලි ඇම්පියර් 30 ට්‍රිපින් කරන්ට් එක මිලි ඇම්පියර් 31ක් තමයි දාලා තියෙන්නේ. ඒකට සංකේතෙත් මෙතන පෙන්නලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ RCCB එක. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා අපේ MCB ටික මෙතෙන්ට වෙනකම්. එතකොට MCB බලන්න C16 C6 ඒ වගේ දාලා තියෙන්නේ. ඇත්තට මෙතන Z එකක් දෙන්න ඕනේ. හරි. මොකද බල්බ්ස් වලට LED බල්බ්ස් දාලා තියෙනවට Z තමයි දාන්නේ. නමුත් Z අපේ ලංකාවේ ගන්න අඩුයි. අඩු නිසා තමයි C දාලා තියෙන්නේ. නමුත් මේක වැරදි. C දාන එක වැරදි. Z තමයි දාන්න ඕනේ. LCD TV එකක්, අගම ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් එකකට දානවා නම් Z6 තමයි දාන්න ඕනේ. Z6 එහෙම නැත්නම් Z3 Z2 වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන ටිකක් පරණ જાති MCB දෙකක්. මේවා ඔක්කොම සිංගල් පෝල් ඒවා. ඔයාලට පේනවා ඇති. සිංගල් පෝල් MCB තමයි තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම. ඒකෙත් බලන්න මේ මුලින් දාලා තියෙන C16 ඇම්පියර් ගාන 16 එක මුලින් ඊට පස්සේ තමයි අඩු එක දාන්නේ. මුලින්ම දාන්න ඕනේ වැඩිම ඇම්පියර් ගානක් සඳහා යොදවන MCB එක හෝ කීපය. ඊට පස්සේ තමයි අඩු වෙන පිළිවෙල තමයි මේ පැත්තට දාන්නේ. හරි. එතකොට විදුලි විසන්ධි වීමක් කරනවා නම් ඔයාලා ඉගෙන ගන්න ඇති මතක ඇති විදුලි විසන්ධි වීමක් කරනවා නම් අපි දකුණේ සිට වමට තමයි විසන්ධි කිරීම කරන්න මේ විදිහට. ඒ වගේම විදුලිය නැවත සම්බන්ධ කිරීමක් කරනවා නම් වමේ සිට දකුණට. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි EDB එකක් view තියෙන්නේ සහ ඒකක් ඔෆ් කරගන්න විදිහ. එතකොට අපේ human protection වලට මේක දාලා තියෙනවා. විදුලි කාන්දුවක් විදුලි උපකරණයක වුණොත් එහෙම නැත්නම් අපිට විදුලි සැර වැදුනොත් මෙහාගෙන් තමයි ඔෆ් කරන්නේ RCCB එකෙන්. ඒ වගේම විදුලි පරිපථයක ෂෝට් සර්කිට් වීමක් එහෙම නැත්නම් වැඩි විදුලි ධාරා අවස්ථාවක් ආවොත් මේකෙන් තමයි ඔෆ් කිරීම ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ. මෙතනින් ඔෆ් නැත්නම් තව MCB එකක් ඉන්නවා මෙතන මේන් MCB එක මෙයාගෙන් ඔෆ් වෙනවා. right ස්වයංක්‍රීයව තමයි වෙන්නේ.